අනුරාධ කාමරයෙන් පිටතට ආවේය. අම්මා උන් තැනමය. අම්මේ අනු පුතාට ලොකු කරදරයක් කියලා බාර වෙන්න යන්න එපා. මට එහෙම කරදරයක් නෑ. ජීවත් වෙන්න පටන් ගත්තා විතරයි. මට දුක මගේ ජීවිතයේ ලස්සන මගේ අම්මට තාත්තට නංගිට පෙන්වන්න බැරි එක. අනුරාධ කීවේ පුදුමාකාර කතාවකි. මං යනවා අම්මේ. අනුරාධ හැරුණේ අම්මාගේ හිස සිපගෙනය. අනු කොච්චර කිව්වත් අම්මාට දුකය. ඔව් අම්මේ. ඒ ළමයට මේවා කියන්න එපා. අම්මා කොතරම් හොඳදයි අනුරාධට සිතුනේ. ඒකිගේ මෝනට මෙහෙම කිව්වත් ඒකි වැඳලයයි අම්මේ. ගෑනු අරන් පෙරලා ගන්න බෑ. පිරිසුදු ගෑණියෙක්ගේ පෙරන්න දෙයක්වත් නෑ.